සියලු දෙනාටම සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ අපේ e-commerce web project series එකේ පළවෙනි වීඩියෝ එකට. ඉතින් අද අපි මෙතන හදාගෙන තියෙනවා අපේ e-commerce website එක වන e-shop website එකට අදාළව හදාගත්ත account creation path එකේ design එක. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති අපි create new account කියලා මෙතන account එකක් හදාගන්න පුළුවන් විදිහේ design එකක් මෙතන කරලා තියෙනවා. මෙතන අපේ ෆස්ට් නේම් එක ඇඩ් කරන්න, ඒ වගේම ලාස්ට් නේම් එක ඇඩ් කරන්න, ඊමේල් එක, පාස්වර්ඩ් එක, මොබයිල් එක, ඒ වගේම අපේ ජෙන්ඩර් එක සිලෙක්ට් කරන්නත් මෙතනදී අපි ඔප්ෂන් එකක් ලබා දීලා තියෙනවා. ඒ වගේම අපිට account එකට sign up වෙන්න ඔප්ෂන් එකක් සහ අපිට දැනටමත් account එකක් තියෙනවා නම් sign in ඔප්ෂන් එකක් විදිහට තව බටන් එකක් මෙතන ඔයාලට හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි මෙතන මෙන්න මෙහෙම footer එකක් දාලා තියෙනවත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එක සම්බන්ධයෙන්. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩිසයින් එකක් විතරයි. තාම මේක ප්‍රෝග්‍රෑම් කරලා මේක ඩේටාබේස් එකකට යවන්න පුළුවන් විදිහට අපි හදලා නැහැ. අපි ඉස්සරහට ඒ වගේ දේවලුත් හදනවා. ඉතින් අද අපි හදලා තියෙන්නේ මෙන්න මේ වගේ බේසික් පාර්ට් එකක්. ඉතින් අපි දැන් බලමු මේ පාර්ට් එක අපි හදාගන්න පාවිච්චි කරපු ප්‍රෝග්‍රෑමින් කෝඩ් එක මොකක්ද? ඒක පාවිච්චි මේ කොහොමද වගේ දේවල් ගැන. ඉතින් මෙතනදී සරලවම අපි account එකක් හදද්දී account එකට ඕන කරන නම, ඒ වගේම ඊමේල් එක, password එක, mobile number එක, ඒ වගේම gender select එක වගේ දේවල් තමයි අපි මෙතනට එකතු කරලා තියෙන්නේ. ඊට අමතරව මෙතනදී අපි placeholder එකක් පාවිච්චි කරලා තියෙනවත් ඔයාලට පේනවා ඇති. ඉතින් අපි බලමු කොහොමද මේ දේවල් ඇඩ් කරගන්නේ කියලා අපේ මේ වෙබ්සයිට් එක හදද්දී. හරි. ඉතින් මේ තියෙන්නේ අපේ ප්‍රෝග්‍රෑමින් කෝඩ් එක. මේ පේනවා ඇති e-shop කියලා අපි හදාගෙන තියෙන අපේ e-commerce වෙබ්සයිට් එකේ ප්‍රෝග්‍රෑමින් කෝඩ් එක තමයි මේ තියෙන්නේ. අපි අර කලින් පෙන්නපු සයිට් එක හදාගන්න පාවිච්චි කරපු ප්‍රෝග්‍රෑමින් කෝඩ් එක මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි ෆයිල්ස් කීපයක් හදාගෙන තියෙනවා. මෙතනදී අපේ ෆොන්ට් වලට ෆොන්ට් ෆයිල් එකක්, ඒ වගේම අපේ අනිත් රිසෝසස් එකතු කරන රිසෝසස් ෆයිල් එකක් වගේම මෙතනදී අපේ වෙබ්සයිට් එකට index.php ෆයිල් එක, ඒ වගේම මේකේ CSS ෆයිල් එකක් විදිහට අපි ෆ්‍රේම්වර්ක් එකක් විදිහට bootstrap.css පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අපි මෙතනදී අපේ ප්‍රෝග්‍රෑමින් පාත් එකට script.js ෆයිල් එක සහ තව අපේ ස්ටයිල් එකතු කරන්න අපේ style.css ෆයිල් එකකුත් ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි මුලින්ම බලමු මෙතනදී index.php ෆයිල් එක ඇතුළත අපි අපේ වෙබ්සයිට් එකේ sign in section එක හදන්න පාවිච්චි කරලා තියෙන ප්‍රෝග්‍රෑමින් කෝඩ් එක මොකක්ද කියලා. ඉතින් මුලින්ම මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතනදී responsive විදිහට අපේ වෙබ්සයිට් එක පවත්වගෙන යන්න මම මෙතනදී meta text එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ නම මේ විදිහට e-shop කියලා ටයිටල් එකක් ඇතුලේ දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මම වෙබ්සයිට් එක හදන්න පාවිච්චි කරන bootstrap.css ෆයිල් එක වගේම අමතරව මම එකතු කරන CSS tags එකතු කරන්න මම මෙතනදී style.css ෆයිල් එකත් ලින්ක් කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් body එක ඇතුලේ අපි හදලා තියෙන ප්‍රෝග්‍රෑමින් කෝඩ් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතනදී ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන කොටස, මේ e-shop කියන කොටස, ඒ වගේම hi welcome to e-shop කොටස සහ මේ picture එක සහ මේ account එක හදාගන්න තියෙන මේ path එක සම්පූර්ණයෙන්ම මෙන්න මේ වගේ div tags ඇතුලේ තමයි හදලා තියෙන්නේ. ඉතින් මෙතනදී header part එක හදාගන්න මෙන්න මේ කොටස එකතු කරලා තියෙනවා. ඉතින් මෙතනදී තමයි අපේ hi welcome to e-shop කියන කොටස නිර්මාණය කරගන්න පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක style කරන්න අපි style.css ෆයිල් එක පාවිච්චි කරලා තියෙනවා. අපි index.php එක ගැන මුලින්ම කතා කරලා පස්සේ style.css එක ගැන කතා කරමු. මෙතනදී header part එකට පස්සේ අපේ sign up part එක හදලා තියෙනවා. මේකදී create new account කියලා අපි users ලට බලා ගන්න පුළුවන් විදිහේ title එකක්, ඒ වගේම first name එක, last name එක, email එක, password එක වගේ දේවල් එකතු කරන්න අපි input methods පව එකතු කරලා තියෙනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ placeholders මෙතනදී එකතු කරලා තියෙනවත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි මේ එකතු කරලා තියෙන input box මොන වර්ගයේ type වලටද අයිති කියලා හඳුනා ගන්න මේ වගේ type email,
වගේම type password type text වගේ කාණ්ඩ පවා එකතු කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම select section එකක් ඔයාලට මතක ඇති මෙතන gender එක select කරද්දී තිබ්බා. ඉතින් ඒකත් මෙන්න මේ විදිහට bootstrap භාවිතා කරලා අපි හදලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේවා අපි CSS මගින් තවදුරටත් ලස්සන කරලා තියෙනවා. ඉතින් ඒකට අපි style.css කියලා ෆයිල් එක සහ bootstrap ලගේ bootstrap.css පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙතනදී අපි bootstrap.css වලදී මුලින්ම අපේ main body එක responsive කර ගැනීමට මෙන්න මේ වගේ CSS code එකක් කරලා තියෙනවා අපිට ඔයාලට බලා ගන්න පුළුවන් වේවි. ඒ වගේම අපි මෙතනදී මේ body එකට පාවිච්චි කරලා තියෙන මේ blue color photo එක පවා CSS හරහා තමයි add කරලා තියෙන්නේ. ඒ වගේ මේක responsive කරලා site එකට ගැලපෙන විදියට හදන්න මෙන්න මේ වගේ CSS code එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම logo එක, title එක, background එක අපි CSS පාවිච්චි කරලා තියෙනවා ඒවා හැඩ කරන්න. ඉතින් ඒක අපි CSS භාවිතා කරලා site එක responsive කරන්න වගේම එතනදී site එකේ පෙනුම හොඳින් පවත්වා ගැනීම සඳහා අපි CSS මේ විදිහට පාවිච්චි කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි මෙන්න මේ විදිහට අපි අර එකතු කරගෙන තියෙන font category දෙකත් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපි එකතු කරලා තියෙනවා. ඉතින් මේක තමයි අපේ CSS ෆයිල් එක. ඒ වගේම මේ තමයි අපේ PHP ෆයිල් එක. ඉතින් මෙතනදී අපිට footer එකක් බලා ගන්නත් පුළුවන්. මේක page එකේ අන්තිමට මේ විදිහට අපි add කරලා තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි මෙතනදී script JS ෆයිල් එකත් මෙතනදී link කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වුණාට අපි තාම ඒකේ වැඩ පටන් අරගෙන නැහැ. එතකොට මේ තියෙන්නේ අපේ e-shop e-commerce site එකේ දැනට තියෙන design part එක. ඉතින් මෙතනදී අපි බලා ගන්න පුළුවන් account එකක් create කර ගැනීම සඳහා ඊට පස්සේ ඒක sign up වෙන්න අපිට account එකක් තියෙනවා නම් sign in වෙන්න මෙන්න මේ වගේ දේවල් වලට අපි හදාගත්ත first page එක තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සරහට මේක programming කරලා මේක database වල save වෙන විදියට ඒ වගේම මේ sign up options are already have an account නම් sign in options වගේ දේවල් වලට අලුතෙන් page open වෙන විදියට site එක තව advanced level එකට අපි ඉස්සරහට හදනවා. ඉතින් මේක තමයි අපි අද දවසේ කරලා තියෙන part එක. ඉතින් අපි ඉස්සරහට තියෙන වීඩියෝ එකේ හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.